චන්ද්‍රිකා මොකද කරේ? ඔයා අනිවාර්යෙන් මිනිස්සුලාට උදව් කරේ. ඒ වගේ මිලියන 250යි අනිවාර්යෙන් දුන්නේ. ඒ වගේ ඉස්සරහා හිටපු කොටබේලා මහින්දලා දුන්නා නම් අපිට රටේ ඉක්මනට සංවර්ධන කරන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ වගේ ලංකාවට මිනිස්සු චන්ද්‍රිකා ඒ වගේ කරන්නේ හොඳ වැඩක්. අපි රටේට ඒ වගේ එකතු කරනවා. අපි මිනිස්සුලා ඒ වගේ තමයි හොඳ මිනිස්සුලා ඉන්නවා. අපේ ලංකාවට ඒ වගේ මොන හරි වුණා නම් අනිවාර්යෙන් උදව්වක් කරනවා. අනිවාර්යෙන් අනිත් එක ඔයලා බලවද මේක මොකද්ද ඔකම මේ ජෙයිල් ඉන්න කට්ටි යාලාගේ කේමයක අපිට කණ්ඩ එපා කියලා මිනිසුට දෙන්න කිව්වේ. හොඳ දෙයක්. බලාගන්න අල්ලපු රටේ ඉන්දියා කොච්චර දුප්පත් මිනිස්සුලා ඉන්නවා. එලා උදව් කරනවා අපිට. අනිත් එක පාකිස්තානක ගොඩක් පොලිටිකල් ප්‍රශ්න යාලාට ගොඩක් ප්‍රශ්න යාලා උදව් කරනවා ඉන්දියා පාකිස්තාන්. අනිත් එක අල්ලපු රට මොල්ඩිව්ස්. අනිත් එක ඒ වගේ ගොඩක් රටේ කියන්න පුළුවන්. දුබායි යුනයිටඩ් අරබු එමිරේට්ස් කියන්න පුළුවන්. ඒ වගේ ගොඩක් රටේ අපිට උදව් කරනවා. ඇයි? ලංකා මිනිස්සු හොඳ දෙයක් තමයි. ඉතින් හොඳ මිනිස්සුලා තමයි ඒ වගේ ලංකාවේ සුන්දර රටක්. අනිවාර්යෙන් ඒක තමයි උදව් කරනවා. ඉස්සරහා නම් අපිට කොරෝනා නම් සුනාමි ඒ වගේ ඇවිල්ලා නම් උදව් කරේ. ඉතින් ඒ වගේ කොරකම් කරේ රාජපක්ෂලා කට්ටි. ඒ වගේ කොරකම් කරලා අපේ රටේ සංවර්ධන කරනවා කියලා නාට්‍ය කරලා අනිවාර්යෙන් බිග් ඩ්‍රාමා කරලා තමයි කරේ. දැන් අපේ රටේට එම නැහැ. හොඳ රජයේ අනුර කුමාර තිසානායක මහත්මයා ඇවිල්ලා යාලා මිනිසුලාට උදව් කරනවා. යා දුප්පත් මිනිසුලා ඉඳලා තමයි යාලා ඇවිල්ලා දිප්පේ. ඒක තමයි අනුර කුමාර තිසානායට දන්නවා දුප්පත් මොකද්ද අසරණ මොකද්ද යාට ඔක්කොම දන්නවා. ඉතින් ඒ වගේ උදව් කරනවා මිනිසුලාට. අනිවාර්යෙන් ඔයාලට දන්නවා තේරෙනවා පුළුවන්. මම කියන්න ඕන ඔක්කොම ආදරයි. ඉතින් සමහර කට්ටි රම්බට්ටක්කේ කොල්ලා අර තමුනාස්සලා ඒ වගේ කියනවා. ඉතින් දුප්පත් ඒ වගේ මිනිසුලා කොයිද දැන්? ගං වතුරු එවිලා අසුලිකුණාට එවිලා යාලා උදව් කරනවද කොයි හරි? උදව් කරන්නේ. ඉතින් මිනිසුලාට ඒ වගේ කරන්න මොකුත්. අනිත් එක යානපාල අනිත් එක අර මොකද්ද සමහර කාමදුරු ඉන්නවා. යාලා මේ මොන හරි ප්‍රශ්න වෙලාන ජාති බෙද ප්‍රශ්න කරන එකට එළියට එනවා. මේ වෙලාවට යාලා කොයිද? නෑ. ලංකාවට ඒ වගේ මිනිස්සුලාගේ ඔයාලා අනිවාර්යෙන් යාලට ඔයාලා ගරු කරන්න එපා. අනිවාර්යෙන් රටේට හදන්න මිනිස්සුලාට ඔයාලා